හිරු ප්‍රවෘත්ති සමගින්. බලයට පත්වන සියලු දෙනා ඕනෑම මොහොතක බලය ගිලී යා හැකි බව සිතමින් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. මෛත්‍රී මිතුරෝ සංවිධානයේ වාර්ෂික රැස්වීම ඊයේ පස්වරුවේ කොළඹදී පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. සෑම විටම බලය සඳහා නොව බලය සෑම විටම ජනතාවගේ යහපත සඳහා විය යුතුයි. බලයට පත්වෙන බොහෝ අය අප්‍රසාදයට පත් වෙන්නේ බලය තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන. බලයට පත්වෙන අයත් සෑම විටම හිතනවා නම් මේ බලය කොයි මොහොතේ හෝ Tamanට අහිමි වෙනවායි කියලා බොහෝ විට වැඩ කිරීමේදී ප්‍රශ්න අඩු වෙනවා. මේ අවුරුද්දක කාල සීමාව තුළ ආණ්ඩුවක් විදිහට කළේ මොනවද කියලා නොදැක්කට ඇඟේ වැදුනේ නැති වුණාට අපි හුඟක් ලබා ගත්තේ ඇහැට පේන දෙයට වඩා ඇඟට වදින දෙයට වඩා රටක් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය මහා සම්පත් රාශියක්. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සමග එක්වීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම සංගමයේ ප්‍රථම හමුව කොළඹදී අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෝත්සාහයෙන් ආරම්භන ව්‍යාපාර තුලින් දුප්පතුන් මධ්‍යම පන්තියට ඔසවා තැබීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ආරම්භ ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහිත රටවල් එක් වී සාදාගත් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටුවේ පළමු හමුව අද පෙරවරුවේ කොළඹදී අවසන් වුණා. ආසියානු පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ රැස්වීමක්ද මීට සමගාමීව පැවැත්වුණු අතර එහි මුලසුන දැරුවේ සභාපති රනිල් වික්‍රමසිංහ මහතායි. මෙරට තෙදින නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාද මෙම හමුවට එක් වූයේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපතිවරයා ලෙසයි. The previous decade did more damage to us. ගෙවුණු දශකයේ අපිට විශාල හානියක් කළා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තුළින් අපිට මේ වන විට අවස්ථා රැසක් උදා වී තිබෙනවා. ඒ අතර අපි මේ වෙද්දී ඉතා තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකට ගමන් කරමින් සිටිනවා. ඉන් අපිට හැකියාව තිබෙනවා සෝත්සාහයෙන් ගොඩනගාගත් ව්‍යාපාර තුළින් දුප්පතුන්ව මධ්‍යම පන්තිය දක්වා ගෙන එන්න. අපි ඔවුන්ට උදව් කළ යුතුයි. සමාජයේ ඔවුන්ට හිමි තත්ත්වය ලබා ගැනීමට. එවැගේම මම ඉතා සතුටුයි ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවන ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට එක් වූ අවස්ථාවක සංගමයේ පළමු රැස්වීම කොළඹදී පැවැත්වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන්. ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර වැදීමත් සමග ස්වයංක්‍රීයව විසන්ති වූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නැවත බලගැන්වීමට දින 3ක කාලයක් ගතවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ සිදු වූ විදුලිය බිඳවැටීම් පිළිබඳ අද පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ඒ අනුව ඉදිරි දින කිහිපයේ රාත්‍රී කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. විදුලිය බිඳවැටීමත් සමග මේ රටේ විදුලිය සැපයීමෙන් අර්ධයකට ආසන්න ප්‍රමාණයක් සපයන නොරොච්චෝලේ ආරක්ෂිත උපකරණ ක්‍රියාත්මක වුණා. ඒ මැෂින්ස් වල තියෙන ආරක්ෂාව සඳහා. ඒව නැවතුනහම දින 3ක විතර කාලයක් අපිට ගත වෙනවා. ඒව නැවත ක්‍රියාත්මක කරගන්න ඒ දින 3 තුල අපිට මේ රටේ විදුලිය සැපයීම යම්කිසි අරපිරිමැසුම් දායක ආකාරයකින් තමයි කරගන්න සිද්ධ වෙන්නේ. ඒකට අපිට විදුලි පාරිභෝගිකයන්ගේ උදව්වත් අවශ්‍ය වෙනවා. දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම් පිළිබඳව සොයා බැලීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විශේෂ කමිටු දෙකක්ද පත් කර තිබෙනවා. මේ අතර එම විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද විශේෂ භාර අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා. කාලගුණ ප්‍රශ්නය පේන බව අපිට පේනවා. නමුත් ඊට වඩා වෙනස් යමක් තිබෙනවද කියන කාරණය ගැනත් සොයා බලන්න කියලා අගමැතිතුමා ගෞරව ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. මේ පිළිබඳව ඇති සෑම අවස්ථාවක් ගැන හොයලා බලන්න කියලා. ඒ වගේ හවස 6ට අපි අගමැතිතුමා මුණ ගැහෙනවා. ප්ලෑන් කළේ කියන්නේ මේක ස්වභාවිකවම මේ ටොරන්ටෝ තත්ත්වයට තියලා අකුණු ගැසීමක් මාගින් තමයි මේ වගේ මේ කියන අපිට දැන් 99%ක් විශ්වාසයි. පොල්පිටියේ සිට කොළොන්නාව දක්වා ඇති වොට් 1,32,000ක් සම්ප්‍රේෂණය කරන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියට අකුණුසැර වැදීම හේතුවෙන් ඊයේ මුළු දිවයිනටම විදුලිය යන හිටියා. අපේ උපකරණ වල සඳහන් වෙලා තියෙනවා මේ ලයින් එකට අකුණක් වැදිලා ඒක බූගත උනායි කියලා. ඒ ලයින් එකේ කොටසක් කැඩිලවත් එහෙම නැත්නම් උණු වෙලා ගිහිල්ලවත් එහෙම සලකුණක් නැහැ. බාහිරව ඇතිවෙන දේ නිසා දෝෂ සහිත සම්ප්‍රේෂණ මාර්ගය පද්ධතියෙන් වහාම ඉවත් කළ යුතුයි. ස්වයංක්‍රීයව. ඒ කරන්න අමාරු නම් පාරිභෝගිකයන් යම් කිසි ප්‍රතිශතයක් විදුලි පද්ධතියෙන් ස්වයංක්‍රීයව ඉවත් කළ යුතුයි. එවිට පද්ධතිය සමතුලිතතාවයේ තබා ගන්නවා. ලංකාවේ විදුලි බල පද්ධතියත් සැලසුම් කරලා තියෙන්නේ මේ ආකාරයට තමයි. එක් හේතුවක් නිසා අසමතුලිතතාවයක් ඇති වුනහම ඒක රට පුරාම විහිදී යනවා නම් ඒකට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් හෝ නොසැලකිලිවත්කමක් විය යුතුමයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාවණා බලය සහ සිංහල රාවයේ සංවිධානවල භික්ෂුන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා සිංහලී සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. රාවණාබලය සහ සිංහල රාව්‍ය සංවිධානවල භික්ෂුන් වහන්සේ 6 නමක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව හෝමාගම අධිකරණයේදී කලාකාරී ලෙස හැසිරීමේ චෝදනා මතයි. උන්වහන්සේලා පවා දැඩි කනස්සල්ලකින් පසු වෙනවා. මොකද ඒ හෝමාගම අධිකරණ භූමියේ සිදුවෙච්ච සිදුවීම එක්තරා කාර්යයකට දක්වනවා මේක මහා විශාල කුමන්ත්‍රණයක් කියලා. මේ පිටුපසව රාජ්‍ය සහ රාජ්‍ය නොවන කල්ලි කණ්ඩායම් රාශියක් විසින් පිටපත් කරන ලද චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයේ යම් යම් ජවනිකා රඟපාන්නට උන්වහන්සේලාත් යම් කිසි විදියකට හසු වුණායිදයි කියන දැඩි කනස්සල්ලකින් උන්වහන්සේලා පසු වෙනවා. මොකද මේ රඟපෑමට භාජනය වෙච්ච ප්‍රධාන චරිත අද එළියට අවිල්ලා සහ ඒ ක්‍රියාකාරීත්වය සහ ඒ සංවිධානවල ක්‍රියාකාරීත්වයත් එක්ක ජාතිමාමක විලාසෙන් සිංහ විලාසෙන් වෙස්ගත්ත මේ තම් භික්ෂුන් වහන්සේලා සහ කල්ලි කණ්ඩායම් සින්ම මේ සිංහල ජාතික ව්‍යාපාරය මේ පුනරුදය පාවා දීම බොහොම ඛේදනීය සිදුවීමක් හැටියට තමයි අපි අධ්‍යයනය කරමින් සහ අපි දකින්නේ. දැන් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. දේශපාලන ભેදයකින් තොරව තම කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්ලුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුවයි. 12000 ගානකට කිට්ටු වෙන්න අපිට ෆයිල් තියෙනවා. ප්‍රබල දේශපාලකයෙක් අපොයෝ ප්‍රබල දේශපාලනය වෙන්න පළියට නෙමෙයි හැමෝම අත්තරන්කොට ගන්න ඔක්කොමලට කහ සමානව කටයුතු කරනවා. කැලණිය පිටියාගොඩ ප්‍රදේශයේ පිහිටි සහල් ගබඩාවක තිබී සතුස මගින් ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටන් දසදහසක් සොයා ගැනීමට කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සමත් වුණු අතර එම සහල් ගබඩාවට මුද්‍රා තබනු ලැබුවා. ඇමිලිපිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමින් මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මරණකරු බිල්ඩිමෙන් පහළට තල්ලු කරාද බිල්ඩිමෙන් පහළට වැටුණාද යන්න සම්බන්ධයෙන් හදිස්සි මරණ පරීක්ෂණයේදී අදහසක් ප්‍රකාශ කර නොමැති නිසා මෙම හදිස්සි මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගෙන් දෙවනි මතයක් ලබා ගැනීමට කටයුතු කිරීමටත් මේ නඩුව සම්බන්ධයෙන් ඉදිරියටත් රජයේ මැදිහත් වීමක් ඉල්ලමින් නීතිපතිතුමාට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කළා. රටවටා හිරු.